ඔයත් කැමතිද මේ වගේ 2D ඇනිමේෂන් කරලා සල්ලි හොයන්න? එහෙම නැතිනම් විනෝදාංශයට වගේ මේ වගේ දෙයක් ඉගෙන ගන්න. එහෙමනම් ඒක කරන්න තියෙන හොඳම software එක තමයි Pivot Animation කියලා කියන්නේ. එහෙමනම් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ Pivot Animation එකකින් වැඩ කරන්නේ කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Pivot Animation එකේ බේසික්ම කරුණු ටිකක්. ඉතින් මේ software එක ගැන කෙටියෙන්ම කියනවා නම් මේක හදලා තියෙන්නේ Stickman animation කරන්න. ඒවට මේකෙන් අනිකුත් විදිහේ animation උනත් කරන්න පුළුවන්. ඉතින් මේ software එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙනවා in between කියලා option එකක්. ඉතින් ඒක මොකක්ද කියලා මේ වීඩියෝ එකකින් අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම මේකේ තව තියෙන option එකක් trigger builder. එතනින් ඔයාලට පුළුවන් ඔයාලට ඕන විදිහේ object එකක් නිර්මාණය කරගන්න. ඒ වගේම ඔයා නිර්මාණය කරන animation එක format කීපයකින්ම download කරගන්නත් පුළුවන්. ඔහො තා පොඩ්ඩේ මේකත් අමතක වෙනවා. මේක run කරන්න අවම වශයෙන් Windows 7 වත් ඕන. ඒ වගේම 4GB RAM එකක් ඕන. ඉතින් පළවෙනියට ඔය කට්ටිය කරන්න තියෙන්නේ මේක download කරගන්න එක. ඉතින් link එක description එකේ තියෙනවා. ඔයාලා එතනින් ගිහලා මේක download කරගන්න. ඔන්න ඉතින් මම මගේ Pivot Animator එක open කරගත්තා. ඉතින් මේ තියෙන මගේ canvas එක. ඉතින් මේ canvas එක size එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක zoom කරගන්න, zoom out කරගන්න පුළුවන් mouse wheel එක ඉස්සරහට පස්සට කරකවලා. ඉතින් මේ අපේ මේ canvas එක උඩ මේක තියෙන figure එක. figure එකේ තියෙනවා රතු පාට තිත් වගේ. එයාගෙම තියෙනවා කහ පාට එක dot එක තිතක්. ඉතින් මේවට මොකද කියන්නේ? ඉතින් මේ රතු පාට තියෙන ඒවට අපි කියනවා segment handle එකක් කියලා. ඉතින් අපි මේ කහ පාට එකට කියන්නේ ඔරිජිනල් හැන්ඩල් එකක් කියලා. ඉතින් මේ දෙකේ වෙනස මොකක්ද? ඉතින් ඔරිජිනල් හැන්ඩල් එකෙන් ඉතින් අපි බලමු. මේ දෙකේ වෙනස මොකක්ද කියලා බලමු. ඔරිජිනල් හැන්ඩල් එක අපිට පුළුවන් ක්ලික් කරගෙන මේක canvas එකේ ඕනම තැනකට මේක move කරගන්න. අපේ figure එක අපිට ඕනම තැනකට move කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒකට අපිට segment handle එක කරලා අපිට එහෙම මේක move කරගන්න බෑ. ඉතින් segment handle එකෙන් වෙන්නේ මේ තියෙන එක handles කියන්නේ මේ segment ටික ඉස්සලා මේ කියනවා මේ වැරදුනා මේකට segment handle කියන්නේ. ඒතර මේක කොටසකට අපි කියනවා segment එකක් කියලා. ඉතින් මේ එක segment එකක්, මේ එක segment එකක්, මේ එක segment එකක්. ඒ තව segment එකක්. ඒතර මේක ඉතින් එහෙම බලමු segment තියෙනවා 14ක් විතර. මේක කියන්නේ segment එකක් කියන්නේ කොටිම කිව්වොත් මේක හැදලා තියෙන කෑලි ගන්න. ඉතින් මේ segment handle එකෙන් කරන්නේ මේවා අපිට හසුරවන්න අපිට එහා මෙහා කරන්න පුළුවන්. මේ segment handle එකට mouse එක කියන්නේ අපි මේ segment handle එකෙන් අපි කරන්නේ අපි මේවා එහා මෙහා move කරන එක. මෙන්න මේ විදියට. දැක්ක නේද? එතකොට මේකේ තව දේවල් ටිකක් තියෙනවා. අපිට පුළුවන් අපිට control එක press කරගෙන අපි mouse එකෙන් මේක මෙහා drag කරොත් අපිට මේ එක segment එකක් ලොක් කරගන්න පුළුවන්. ඒ වගේම කුඩා කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. ඒ වගේම අපි alt එක press කරගෙන අපි මේ segment එකක් drag කරලා පටන් ගත්තොත් ඒක එක්කෝ විශාල වෙනවා. අපිට එක්කෝ ඒක ඕන ප්‍රමාණයට කුඩා කරගන්නත් පුළුවන්. ඒ වගේම අපි right click කරලා මේ segment එකක් මෙන්න මේ විදිහට drag කරොත් mouse එකෙන් ඒක මෙන්න මේ විදිහට එක පැත්තකට ක්‍රේව් වෙනවා. අපි ඒක ඩ්‍රැග් කරන පැත්තට mouse එක ඩ්‍රැග් කරන පැත්තට ක්‍රේව් වෙනවා. හොඳයි එහෙමනම් අපි පොඩි ඇනිමේෂන් එකක් කරලා බලමු දැන්. ඉතින් මම කරන්න යන්නේ මේ figure එක අතවන්න ඇනිමේෂන් එකක්. මෙන්න මේ විදිහට අතවන්න එකක් තමයි මම කරන්න යන්නේ. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට ඉස්ලාම් මුලින්ම මම තියාගන්නවා අතවන්න පටන් ගන්න තැන ඉස්ලාම මේ විදිහට segment එක තියාගන්නවා. ඒ කියන්නේ අත තියාගන්නවා. ඊට පස්සේ මම space bar එක press කරගන්නවා. ඉතින් මේකෙන් වෙන්නේ frame එකක් මම timeline එකට add කරගන්න එක. ඉතින් timeline එක කියලා කිව්වේ මෙන්න මේකට. ඉතින් frame එකක් කියලා කියන්නේ මෙන්න මේකට. මෙන්න frame එක. ඉතින් මේක සාමාන්‍යයෙන් පිටුවක් වගේ. ඉතින් මම මේ පිටුවක් කියන්නේ ඇයිද කියලා ඔයාලට ඉස්සරහට තේරෙයි. හරි ඊට පස්සේ මම අත පොඩ්ඩක් මෙන්න මේ වගේ තැනකට ගන්නවා. ඊට පස්සේ ආයෙ මම space bar එක press කරනවා.
ඉතින් ඊට කලින් මම ඔයාලට දැක් කියන්න ඔයාලට දැන් පේනවද මෙන්න මේ මෙතන ලාවට තියෙනවා අත. ඒ කියන්නේ අපි කලින් අත තියපු ස්ථානේ මෙතන පෙන්වනවා. කියන්නේ අපි කලින් අත තියපු පොසිෂන් එක මෙතනින් පෙන්වනවා. ඉතින් මේකට අපි කියන්නේ අනියන් ස්කින් එකක් කියලා. මොකද්ද අනියන් ස්කින්? ඉතින් දැන් මේක මෙහෙම වෙලා තිබ්බොත් තමයි අපේ ප්‍රේම් එක සාර්ථකව ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් අපේ ප්‍රේම් එක පළවෙනි ප්‍රේම් එක සාර්ථකව ඇඩ් වුන නිසා තමයි මෙන්න මේක මේ විදිහට පෙන්වන්නේ මෙතන. අලු පාටට වගේ. හරි ඊට පස්සේ මම අත මෙතන දාගෙන ආයෙ මම ස්පේස් බාර් එක ප්‍රෙස් කරාම මෙන්න අපේ දෙවෙනි ප්‍රේම් එක මෙතන ඇඩ් වෙනවා. හරි ඊට පස්සේ මම අත වන් එක අවසන් කරන්නේ මෙන්න මේ හරියෙන්. අපි ඊට පස්සේ මෙතනට ප්‍රේම් එක ඇඩ් කරගන්නවා. ඒකට මම ස්පේස් බාර් එක ප්‍රෙස් කරගන්නවා. ඉතින් ස්පේස් බාර් එක ප්‍රෙස් කරන්න බැන්න ඔයාලට මෙතන තියෙනවා ඇඩ් ෆ්‍රේම් කියලා. එහෙම නැත්නම් අපිට ඒ අකුර කීබෝඩ් එකේ ප්‍රෙස් කරත් මේක ගන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්න මෙතනින් ක්ලික් කළාම ඔන්න ආවා. හරි ඊට පස්සේ මම අත ආපහු යන පැත්තට ප්‍රේම් එක ඇඩ් කරගන්නවා. මෙතෙන් ටිකයි. ඔව් මෙතෙන් ටිකයි. දැන් මම ගන්නවා ප්‍රේම් 6ක්. ඒ කියන්නේ පිටු 6ක්. ඉතින් අපි දැන් ඔයාලට දැන් මේ පැත්තේ තියෙනවා play stop කියලා. ඉතින් අපි මෙතෙන් play කරලා බලමු. ඇත්තටම මේ animation එක වෙලාද කියලා. ඔව් දැක්ක නේද? animation එක වෙලා. ඉතින් මේ ස්ටොප් එකෙන් අපලම ස්ටොප් කරගන්න. ඉතින් මෙතන තියෙන ලූප් කියලා එකක්. ඉතින් මොකද්ද මේ ලූප් කියන්නේ? ඉතින් මේ ලූප් කියන්නේ ටික් එකක් කරලා තියෙන්නේ. මේ ටික අයින් කරලා මොකද වෙන්නේ කියලා. ආව් දැක්කද උණු වැඩි. තාපරම ප්ලේ කරලා පෙන්නන්නම්. ආව් ඒක අපි දුන්න ෆ්‍රේම් ටිකට පස්සේ ඒක ප්ලේ වෙන එක නවතිනවා. ඉතින් ලූප් කියන එක දුන්නා වෙන්නේ ඒක අපි ස්ටොප් දෙනකම්ම ඒක දිගටම ප්ලේ වෙනවා. පටන් ගත්ත තැන නම් අවසන් එකන් ආපහු ප්ලේ වෙනවා. ඇනිමේෂන් එක කරලා බලමු වෙනස් විදියට. තව ඇනිමේෂන් එකක් කියලා කියන්නේ අපි ඒ ඇනිමේෂන් එකම කරමු වෙනස් විදියකට. මට ඉතින් පොඩි වැරදීමක් වුණා. ඉතින් මම කිව්වා එතන ෆ්‍රේම් 6ක් තියෙනවා කියලා. ඒකට ඇත්තටම කිව්වේ ෆ්‍රේම් 6යි. සෝරි 5යි තිබුණේ. හැබැයි ඉතින් මං කියලා දුන්නේ ඒවට ඒක ඇත්තට ගැටලුවක් නෙවෙයි. කොහොමද ගැටලුවක් නෙවෙයි. ඒක ගැන හිතන්න ඕනේ. අපි මේක දැන් කරමු. ඔව් ඉස්සෙල්ලා අපි ෆ්‍රේම් 6ක් ක්‍රියේට් කරගත්තා. ඉතින් අපි බලමු මේ ෆ්‍රේම් දෙකෙන් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හොඳයි ඉස්සෙල්ලාම මම මේක මෙතනින් තියාගන්නවා අත ඊට පස්සේ මම ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා ෆ්‍රේම් එක ඇඩ් කරගන්නවා ඔයාලා දකින්න ෆ්‍රේම් එක ඊට පස්සේ මම අවසාන තැනට කෙලින්ම ගිහිල්ලා තව ෆ්‍රේම් එක ඇඩ් කරගන්නවා ඉතින් ඔයා කලින් දැක්කා මම මෙතනට ෆ්‍රේම් එක ඇඩ් කරගත්තා ඊට පස්සේ ආපස්සට එනකොට තායි මෙතනට ෆ්‍රේම් එක ඇඩ් කරගත්තා මෙතනත් තිබ්බා ඔව්
ඉතින් දැන් දෙකයි තියෙන්නේ. දැන් දෙකෙන් බලමු අපි කොහොමද අර කලින් විදිහම ඇනිමේෂන් එක කරගන්නේ කියලා. ඉතින් මම මේක දැන් මේ තියෙන normal play වුත් මෙන්න මේ විදිහට play වෙන්නේ. දැක්කද? චුට්ටක් අප්ලික් වගේ නේද? ඔව්. දැන් බලමු අපි කොහොමද කලින් quality එක මේක ගන්නේ frame දෙකෙන් කියලා. ඉතින් මම ඒක stop කරගන්නවා. ඔයාලට පේනවා දැන් මෙතන තියෙනවා කොළ පාට පොඩි තිතක්. ඉතින් මම මේක උඩට අරන් ගිහිල්ලා මෙතන දෙනවා 6ක් වගේ. ඊට පස්සේ මම play කරනවා. දැන් කොහොමද? ඉතින් මේකෙන් මේ ඔප්ෂන් එක තමයි කියන්නේ in between option එක කියලා. මේකෙන් අපේ කාලය අපි ඇනිමේෂන් කරනකොට අපේ කාලය ගොඩක් ඉතුරු කරලා දෙනවා. ඉතින් අර වගේ ඒවා දැක්කා මම එතන frame 6ක් create කරගත්තා. ඉතින් මෙතන බලන්න මට තියෙන frame 2යි. ඉතින් සමහරකට frame 20ක් විතර කරන් දේවලුත් මේ frame 2කින් කරගන්න පුළුවන්. ඔයාට තවත් ස්මූත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒක කරන් තියෙන්නේ ඔයාට පුළුවන් මෙතන මේ PS ගාන මෙතින් වැඩි කරගන්න. 20ක් දාමු. ඔයාට තව පුළුවන් එහෙම ඊට පස්සේ ප්ලේ කරලා බලන්න පුළුවන් මේක කොහොමද කියලා. ඉතින් ඔයාට තව ඉතින් මේක ස්ලෝ වෙන්න ස්මූත් වෙන්න ඕන නම් මෙතින් පොඩ්ඩක් මේක වැඩි කරගන්න පුළුවන්. තව ඕනකට මෙතින් වැඩි කරගන්න පුළුවන්. ඒක ගොඩක්ම ස්මූත්. එතකොට සාමාන්‍යයෙන් හරි. මොඳ මේක ස්ටොප් කරගන්න දැන්ට. ඔව්. එතකොට දැන් මෙතන තියෙනවා අතරම මෙතන දාලා තියෙන්නේ අපි දාමුකෝ 20 දාමුකෝ. ඔව් 20 දාමු. ඔව් 20යි මෙතන තියෙනවා කීයද? 22ක්. එකත් අපි දැන්ට දාගමු. යෝ 10ට පයින්නවා මේ. ඔව් 11 දාමු. හරිද? ඔව් 11 හරි. ඉතින් දැන් උතුරු මේකේ තේරුම මොකක්ද? මෙතන තියෙන 12ක්. මෙතන දාන්න sorry සමාන වෙන්න. මෙතන තියෙන 20යි. 20යි. ඒ කියන්නේ මේක තප්පරයට frame 20ක් පෙන්නනවා. ඒ කියන්නේ frame 20ක් තිබ්බොත් අපිට තප්පරයක ඇනිමේෂන් නැත්නම් ඉතින් ගන්න පුළුවන් කියන එක තමයි ඉතින් කියන්නේ. එතකොට අපි මෙතන ඩැට් කරලා තියෙනවා 10ක්. 10ක්. ඉතින් මේ 10 මොකද්ද? ඔයාලට මේ 20 ගැන ඔයාලට මම හිතනවා පැහැදිලිද කියලා මම කලින් ඔයාලට පැහැදිලි කරා. ඉතින් මේ 20 ගැන මම කියද මේ 20 කියන්නේ අපිට මෙන්න මේ අතයි මෙන්න මේ අත තියෙන තැනයි මෙන්න දෙවෙනි frame එකේ මේ අත තියෙන තැනයි අතර තවත් අමතර frame 11ක් අපිට හදලා දෙනවා. ඉතින් අපි කොහොමද ඒක බලන්නේ frame 11? ඉතින් ඔයාලට ඒක කරන් තියෙනවා යන්න edit එකට ගිහිල්ලා දෙන්න මෙන්න මේක at selected between to timeline කියන එක. අන්න එතකොට ඔයාට අර අතන තිබ්බ හැංගිලා තිබ්බ ඔක්කොම frames ටික එනවා. ඔන්න දැන් ඔයාලට පෙන්නන්න ඔන්න ඒ 10 කොහොමද දෙන්නේ කියලා. ඔන්න පළවෙනි එක. මෙන්න පළවෙනි එක 2 3 4 5 6 7 8 9 10 11 12 13 දැක්කේ නේද? දැන් ඔක්කොම 13ක් තියෙනවා. ඒතකොට මම 11ක් නේ දුන්නේ. දෙපැත්ත දෙකත් එක්ක දෙපැත්ත දෙකක් අඩු කරාම 13න් දෙකක් අඩුව 11යි. ඒතකොට අපි දුන්නේ 11 මේ මැදට හැදිලා තියෙන්නේ එන්න ඒ ටික. ඔව්. එතකොට දැන් මෙතින් කරන්නේ අපේ ඇනිමේෂන් එකේ ස්පීඩ් එක අඩු වෙයි. කෙටියම කිව්වොත් හොඳද? කෙටියම මම හිතනවා ඔයාලට මේක හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. හොඳයි. දැන් අපි බලමු මෙන්න මේ පැත්තේ තියෙන tools වලින් මොනවද කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙතන තියෙනවා මේ bar එකක්. ඉතින් මේ bar එක උඩ පල්ලෑ කරලා පුළුවන් අපිට මේකේ transparent එක. ඒ කියන්නේ මේක විනිවිද පේන බව අඩු වැඩි කරගන්න. අපේ figure එකේ ඉතින් එකට අපි figure එකේ සම ඒකට ඉතින් අපි ඉස්සලා figure එක select කරලා තියෙන්න ඕන. ඉතින් figure ගොඩක් තිබ්බොත් අපිට අවශ්‍ය එක හෝ කීපය හෝ අපි select කරගන්න ඕන. හොඳයි. ඊට පස්සේ තියෙනවා මෙතන මිට පල්ලෙන් මේ pencil වලට පල්ලෙන් එකක් තියෙනවා flip mirror කියලා. ඉතින් මේකෙන් පුළුවන්
ක්ලික් කරලා අපිට මේකේ දෙපැත්ත මාරු කරගන්න, මේ පිග එකේ දෙපැත්ත මාරු කරගන්න. ඒ වගේම අපි කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන මේක ප්‍රෙස් කරොත් මෙන්න මේ වගේ උඩයට මාරු වෙන ආකාරය මේක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා පිග කලර් කියලා එකක්. ඉතින් අපි ඒක ක්ලික් කරලා අපිට පුළුවන් මේ මුළු පිග එකටම කලර් එකක් දෙන්න. ඉතින් මේකට අපිට බෑ සෙග්මන්ට් එකෙන් සෙග්මන්ට් එකට කලර් එකක් දෙන්න. ඉතින් එහෙනම් අපි කොහොමද මේ සෙග්මන්ට් එකෙන් සෙග්මන්ට් ඒ කියන්නේ මේ හරි 80ට කොහොමද අපි කලර් එක වෙනම දෙන්නේ? ඒ වැඩේටයි තව වැඩක් ගොඩක් කරගන්න පුළුවන් මේ පැන්සල් තියෙන අයිකන් එකට ගිහිල්ලා. ඉතින් මෙතන තියෙන්නේ මේ edit කියන එක. edit figure type කියන එක. ඉතින් මේකට ගියාම මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඉතින් මම දැන් මේක පොඩ්ඩක් ලොකු කරගන්නවා. හොඳයි. ඉතින් මෙතනින් පුළුවන් අපිට ඕන නම් අපි එක එක සෙග්මන්ට් එකට වෙන වෙන කලර් උනත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක කරන්නේ අපි කලර් එකක් මේකට ඇඩ් කරගන්නම්. හිතනම් ඔලුවට දෙන්න ඕන මම මොන පාටද? ඔලුවට අපි දෙනවා කියමුකෝ කහ පාටක්. හොඳයි. ඊට පස්සේ මේ අතට මම දෙනවා කොළ පාට. ඕකේ. ඔන්න ඉතින් මේ විදිහට පුළුවන් අපිට මේ අපේ ෆිගර් එකේ කලර් එක වෙනස් කරලා ගන්න. ඒ වගේම තව දැන් ටූල්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේවා මොනවද කරන්නේ? දැන් හිතන්න ඔයාට මේ අතට ඕන රවුමක් දාගන්න. ඉතින් එහෙමනම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේක සිලෙක්ට් කරන්න. මෙන්න මේක සිලෙක්ට් කරාම ඔයාගේ mouse point එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. හරියට එකතු කිරීම ලකුණු වගේ. ඉතින් දැන් මට ඕන මගේ ෆිගර් එකට සර්කල් එකක් ඇඩ් කරගන්න. ඒකට මම යනවා මෙන්න මේ අයිකන් එකට. add circle කියන අයිකන් එකට. ඒක ක්ලික් කරාම මගේ mouse එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඉතින් මම ඇඩ් කරන්න යන සර්කල් එක මට ඇඩ් කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ඔරිජින් හැන්ඩල් එකට හරි සෙග්මන්ට් හැන්ඩල් එකට විතරයි. ඉතින් ඒ වගේ මට මේ කිසිම හිස් තැනක මේ සර්කල් එක ඇඩ් කරගන්න බෑ. ඔයාලා මෙතන ක්ලික් කරලා ලේසියෙන් මේක මෙහෙම ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන හිතන්න දැන් මට ඕන ලයින් එකක් ඇඩ් කරගන්න. අපි හිතමුකෝ මට සපත්තුවක් දාගන්න ඕන කියලා ඇඩ් කරගන්න. එහෙමනම් අපි ඊට ගන්නවා ලයින් කියන එක. ඉතින් මෙතන තියෙන අයිකන් එකට ගිහිල්ලා අපිට ලයින් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මම ඇඩ් කරගන්නවා මෙතන සපත්තුවක්. අපිට දැන් ඕන නම් මෙන්න මේ සයිස් එකම මේ කලර් එකම මේ ප්‍රමාණයම එකක් ඕන නම් ඇඩ් කරන තව එකක් අපි මෙතෙන්ට ගියොත් මෙතෙන්ට වඩා ලේසි මේ මෙතන පල්ලේ තියෙන ඩුප්ලිකේට් සෙග්මන්ට් කියන එකෙන් ගන්න එක. එතකොට අපි ගත්තකට සමානව ඒ හැඩයම එකක් අපිට එතනින් ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ පොලිගෝන් ටූල් එක. ඉතින් මේ පොලිගෝන් ටූල් එකෙන් මොකද්ද කරන්නේ? ඒකෙන් පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න. මම මේක මෙන්න මෙහෙම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා සෙග්මන්ට්. ඊට පස්සේ මෙතන තියෙනවා සෙග්මන්ට් හැන්ඩල් එකක් උඩ මම ක්ලික් කරනවා. ඊට පස්සේ මෙහෙම මම තවත් සෙග්මන්ට් හැන්ඩල් එකක් උඩ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ තවත් එකක් උඩ ක්ලික් කරගන්නවා. ඉතින් අපිට ඔරිජින් හැන්ඩල් එකක් උඩ උනත් ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ක්ලික් කරනවා. මෙතනත් ක්ලික් කරලා ඊට පස්සේ මම මෙතන ක්ලික් කරලා ආයෙ මම මෙතන ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම ආයෙ මේක ආරම්භ කරපු තැනම ක්ලික් කරලා මේක අවසන් කරගන්නවා. ඔව්. මේ ටූල් එකේ මොකද්ද වෙන්නේ කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති. ඊළඟට තියෙන්නේ toggle segment kind කියන ටූල් එක. ඉතින් මේකෙන් අපිට පුළුවන් අපි දැන් කැමති සෙග්මන්ට් එකක් අපි සිලෙක්ට් කරලා මෙතන ලයින් එකක් නම් තියෙන්නේ අපිට පුළුවන් ඒක සර්කල් එකක් විදිහට හරවන්න. ඒ වගේම එතන සර්කල් එකක් නම් තියෙන්නේ අපිට ඒක පුළුවන් ලයින් එකක් විදිහට හරවන්න.
ඉතින් මේක අපිට ඩිලීට් කරන්න බෑ. ඊට පස්සේ තියෙනවා rise and lower කියලා tool දෙකක්. ඉතින් මේකේ මොකද්ද කරන්නේ? ඉතින් ඒක කරන්න කලින් මම පොඩ්ඩක් මේ line ටික fill කරගන්නවා. ඊට පස්සේ මම මේ රවුම සිලෙක්ට් කරලා මම මෙතන දෙනවා rise කියන එක. ඊට පස්සේ අපි ගිහලා බලමු canvas එකට. මේ තියෙන්නේ මම දැන් මේ edit කරපු figure එක. මම මේක delete කරගන්නවා. ඉතින් ඔයාලට දැන් මෙතන පේනවා මෙතන මේ රවුම තියෙන්නේ මේ අතට උඩින්. ඉතින් අපි බලමු ආයි අපි යමු edit එකට ගිහිල්ලා මම දැන් මෙතනද දෙනවා මේ lower කියන එක. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු canvas එකට. මෙන්න දැන් ආව figure එක. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති දැන් මේ රවුම තියෙන්නේ මේ අතර යටින්. ඉතින් මම හිතනවා ඒ tool එකෙන් මොකද්ද වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි ඇති කියලා. tool වල basic ම ටික අපි දැන් කතා කරලා ඉවරයි. අපි දැන් බලමු මොනවද මේ menu වල තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙන file එක. ඉතින් file එක ඉස්සක ගියාට new කියලා. ඉතින් new කියන එකෙන් අපිට පුළුවන් අලුතෙන්ම canvas එක open කරගන්න. ඊට පස්සේ තියෙනවා open animation කියලා. ඉතින් මෙතනින් පුළුවන් ඔයා හදපු animation එකක් open කරගන්න. එහෙම නැතිනම් ඔයාට පුළුවන් තවත් ඉන්ටර්නෙට් එකේ තියෙන මේ වගේම animation. ඒ කියන්නේ SDK කියන file format එකෙන් හදපු animation තියෙනවා. ඉතින් ඒව ඕන එකක් මේකෙන් open කරගන්න පුළුවන්. ඉතින් මේ software ගන්නකොට මේ software එක download කරනකොටම ඔයාලට animation set එකක් හම්බ වෙනවා. ඉතින් ඒක මෙතනින් ඔයාලට open කරගන්න පුළුවන්. මම දැන් ටිකක් open කරලා වෙන්නන්නම්. මේ තියෙන්නේ විදිහ animation එකක්. ඉතින් ඔයාලා මෙච්චරකන් හිතන් හිටියනම් මේකෙන් කරන්නේ stickman animation විතරයි කියලා. ඉතින් ඒක එහෙම නෙවෙයි. ඔයාලට පුළුවන් මේ වගේ picture එකක් add කරලා මේ වගේ animation එකක් කරන්න. ඊට පස්සේ තියෙනවා අපිට save animation කියලා. ඉතින් අපි හදන animation එක අපි canvas හදන animation එක මෙතනින් save කරගන්න පුළුවන්. ඒ වගේම export animation කියලා තියෙනවා. ඉතින් අපි animation එක අපිට පුළුවන් animation zip එකක් විදිහට download කරගන්න. එහෙම නැත්නම් animation png එකක් විදිහට download කරගන්න පුළුවන්. නැත්නම් video එකක් විදිහට download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් frame by frame. ඉතින් frame වලට වෙන්න උන විදියට pictures හදාගන්න පුළුවන්. pictures එකක් විදියට frame වලට වෙන්න උන separate images විදිහට මේක download කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට ඔයාගේ canvas එකට background එකක් load කරගන්න. උදාහරණයක් විදියට ගත්තොත් මට පුළුවන් මෙතනින් මෙන්න මේ වගේ background එකක් මේකට add කරගන්න. ඊට පස්සේ බලමු set background color. ඉතින් ඔය background එකක් select කරා නම් ඔයාලට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔය image එකක් දාගන්නේ නැත්නම් background එක ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා background color එකක් add කරගන්න. ඉතින් මේකෙත් option තුනක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ load split image කියලා. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට prototype එකේ තියෙන picture එකක් add කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය animation කටයුතු කරන්න. උදාහරණයක් ගත්තොත් මෙන්න මේ වගේ. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට load figure කියලා. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් ඔයාලට software එක හම්බුන figure මෙතනින් add කරගන්න. ඉතින් මේවා තමයි ඔයාලට software එකත් එක්ක හම්බ වෙන්නේ. software එක download කරනකොට ඔයාලට මේ figure නොමිලෙම හම්බ වෙනවා. එයාගෙම ඔයාලට තව figures ගොඩක් ගන්න පුළුවන්. මේ help ගිහිල්ලා එතනින් ඔයාලට යන්න පුළුවන් download figure කියන එක. එතනින් ඔයාලට පුළුවන් නොයෙකුත් ගොඩක්ම වර්ගයේ figure ගන්න. මේ තියෙන්නේ figure. මේ figure පාවිච්චි කරලා අපිට පුළුවන් ලොකු animation එකක් කරන්න. මොකද මෙතන තියෙන ඕනම වර්ගයේ figure එකක්. ඔයාලා මෙතන search කරලා බලන්න පුළුවන්. මෙන්න animals ලා සත්තු ඕන සත්තු තියෙනවා, වාහන ඕන වාහන තියෙනවා, weapon ඕන weapon තියෙනවා. ඉතින් ඔය බලන්න ඉතින් මෙතනද ගිහලා මේ site එකට ගිහලා අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ අපිට තියෙනවා edit කියලා. edit එකේ අපිට අවශ්‍ය නැගත්ත option කියන්නේ මේ option එකට ගියාම අපිට පුළුවන් මෙතන අපේ canvas එකේ size එක වැඩි කරන්න. ඉතින් ඊට පස්සේ අපිට view එකේ තියෙනවා
virtual camera කියලා option එකක්. ඉතින් මේකත් අත්‍යවශ්‍යම වෙනවා. ඉතින් මෙතනින් පුළුවන් අපිට කැමරා ඇන්ගල් එක මේ වෙනස් කරගන්න.